හායි කොහොමද ඔයාලට අපි ටික කාලෙකට කලින් ගියපු ඇල්බනි ට්‍රිප් එකේ තුන්වෙනි දවසේ අපි කොහෙද ගියේ කියලා මේ වීඩියෝ එකෙන් බලමු. මේ අපේ ට්‍රිප් එකේ අන්තිම දවස. ඉතින් අපි අදත් ගියා ලස්සන තැන් ටිකක් බලන්න. අද අපි මුලින්ම ගියේ ඇල්බනි වින් ෆාම් එක බලන්න. මේක අපිට ෆ්‍රී බලන්න පුළුවන් ප්ලේස් එකක්. පාකින් ස්පේස් එකත් හොඳට තියෙනවා. මේ වින් ෆාම් එකේ ලොකු වින් ටර්බයින්ස් 12ක් තියෙනවා. ඒ වගේ උස බේස් එකේ ඉඳලා බ්ලේඩ්ස් වල ටිප් එකටම මීටර් 100ක් වෙනවා කියලා තමයි අපි එතන තියෙන ඩීටේල්ස් වලින් දැනගත්තේ. අපිට මේ වින් ටර්බයින් එකක් ළඟටම ගිහින් බලන්නත් පුළුවන්. ඉතින් මේක දැක්කම ඔයාලට හිතා ගන්න පුළුවන් නේද මේක කොච්චර ලොකු ඇතිද කියලා. ඊළඟට අනිත් ටර්බයින්ස් ටිකක් ඈතින් තමයි තියෙන්නේ. මෙතන මාරම ලස්සන වීව් එකක් තමයි තියෙන්නේ. ටර්බයින්ස් එක එහා පැත්තේ මුහුද තමයි තියෙන්නේ. මෙතන ෆොටෝස් ගන්න නම් අයිඩියල් ප්ලේස් එකක්. අපිත් ඉතින් මෙතන ටිකක් වෙලා නැවතිලා ෆොටෝස් ටිකක් ගත්තා. ඊට පස්සේ වින් ෆාම් එකේ එක පැත්තකින් වෝකින් පාත් එකක් තියෙනවා. අපි ඒකේ ටිකක් දුර ඇවිදගෙන ගියා. මේ දිගටම ලස්සන වීව් එකක් තියෙන්නේ. මුහුදේ බ්ලූ ෂේඩ්ස් එක්ක ඕන තරම් වෙලාවක් ඇවිදගෙන යන්න පුළුවන් ඕනම දුරක්. ඊළඟට අපි ගියා තවත් ලස්සන තැනක් බලන්න. මෙතනට කියන්නේ Two People's Bay කියලා. මේ ඇල්බනි වල තියෙන තවත් ෆේමස් ටුවරිස්ට් ඇට්‍රැක්ෂන් එකක්. ඇල්බනි යන ඕනම කෙනෙක් මෙතනට එනවා මං දන්න විදියට. මොකද මෙතන ඒ තරම්ම ලස්සනයි. එතන ගල්තලා උඩට නැග්ගහම පේන වීව් එක නම් මාරම ලස්සනයි. ඕන තරම් වෙලාවක් බලාගෙන ඉන්න පුළුවන් ඒ දිහා. අපිත් ඉතින් එතන ගල්තලා උඩ ටිකක් වාඩි වෙලා ගොඩක් වෙලා මුහුද දිහා බලාගෙන හිටියා. හරිම නිදහසේ කාලය ගත කරන්න මනස සැහැල්ලු කරගන්න හොඳ තැනක්. එතනදී අපිට මෙන්න මේ යාළුවෝ ටිකකුත් හම්බ වුණා. ඊළඟට Two People's Bay එකේ එහා පැත්තට ගියාම ගල් අතරේ වතුර පිරුණු මේ වගේ ලස්සන තැනක් තියෙනවා. අපි එතනට ගිහිල්ලා ටික වෙලාවක් වාඩි වෙලා හිටියා. කොහොම හරි ඉතින් මේ තැන් වලින් ඇත්තටම එන්න හිතෙන්නේ නැහැ ගියාම. එච්චරම ලස්සනයි. හරිම නිදහස් පරිසරයක් තියෙන්නේ. ඊළඟට අපි ගියා Two People's Bay එකේ විසිටර් සෙන්ටර් එකට. එතන පොඩි දේවල් ගොඩාක් තිබුණ බලන්න. මේ තියෙන්නේ සත්තුන්ගේ ඇටසැකිලි වල කෑලි, සර්පයෝන්ගේ හැවවල්, ඒ වගේ ඒවා. මේ වගේ දේවල් බලන්න කැමති අයට, ඒ වගේම මේ වගේ දේවල් ගැන විස්තර හොයන්න කැමති අයට මෙතන හොඳ ප්ලේස් එකක්. ඒ වගේම Two People's Bay එක ගැන වැඩිපුර විස්තර දැනගන්න කැමති අයටත් මේ විසිටර් සෙන්ටර් එක හොඳ ප්ලේස් එකක්. මොකද එයාලගේ ඉන්ෆර්මේෂන් බෝඩ් වල එහෙම ගොඩාක් විස්තර තිබුණා Two People's Bay එක ගැන. මේ වගේ අලුත් අයිටම්ස් ගොඩක් තිබුණා මෙතන බලන්න. මෙතන වාඩි වෙලා පොඩි බබාලට එහෙම තමන් කැමති වීඩියෝ එකක් තෝරගෙන බලන්න පුළුවන්. ඒ වගේ හැමෝටම කැමති දේවල් කරන්න, ආස දේවල් කරන්න පුළුවන් විදිහට මේ විසිටර් සෙන්ටර්ස් හදලා තියෙනවා මෙහි ගොඩක් තැන්වල. අපි ඇත්තටම ඇල්බනි වලින් දවල් 12ටවත් ගෙදර යන්න පිටත් වෙන තමයි හිතාගෙන හිටියේ. ඒත් මේ ලස්සන පැත්තේ අපිට තව ටිකක් ඉන්න හිතුණා. ඉතින් අපි ඇල්බනි සිටි එකේ ටිකක් ඇවිද හිටියා. ඇල්බනි සිටි එකේ වේල් වොචින් සහ සීනික් හෙලිකොප්ටර් ටුවර්ස් එහෙමත් තියෙනවා. ඉතින් කැමති අයට බුකින් එකක් දාලා ඒ වගේ යන්නත් පුළුවන්. ඉතින් මෙන්න මේ විදියට අපි කාලයක් තිස්සේ ප්ලෑන් කරලා ආපු අපේ ඇල්බනි ට්‍රිප් එක ඉවර කරලා ඇල්බනි වලින් හවස 6 වගේ වෙද්දී අපි පර්ත් එන්න පිටත් වුණා. කොහොම හරි අපි ගෙදර එද්දි පාන්දර 2 වගේ වුණා. ඔයාලා මේ වගේ වීඩියෝස් බලන්න කැමති නම් මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් තවත් වීඩියෝ එකකින් හම්බෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්. bye.